දෝසී රසම රස පැණි බේරන දෝසී ඉක්මනින් ගන්න එන්න. ඔන්න දුවේ පුතේ එක්තරා ගමක පැන් රස විකුණන අධික ලෝභ මසුරු වෙලෙන්දෙක් සිටියා. මෙයාට හැමෝම කිව්වේ දෝසි මාමා කියලා. මොකද මෙයා රසම රස පැණි දාපු දෝසි හදනවා. ඉතින් මෙයාට හැමෝම කතා කරේ දෝසි මාමා කියලා. අපේ දෝසි මාමා හරීම ලෝභ කෙනෙක්. දෝසි මාමා පැණි රස විකුණුවේ සල්ලි වලට විතරයි. කිසිම කෙනෙක්ට නොමිලේ නම් ලබා දුන්නේ නැහැ. පුංචි දරුවෝ කොච්චර ඇවිත් ඉල්ලුවත් මේ දෝසි මාමා එක දෝසියක්වත් නිකන් දුන්නේ නැහැ. එයා කරේ සල්ලි ගෙනල්ල අරගන්න කියප එක විතරයි. අනේ මාමේ මටත් දෝසි දෙන්නකෝ. ළමයෝ පිස්සුද? සල්ලි අරගෙන එනවා. සල්ලි නැත්තම් දෝසි නැහැ. අනේ දෝසි මාමේ මටත් දෝසියක් දෙන්නකෝ. අනේ මාමේ. සල්ලි නැතුව දෝසි කන්න යනවා. හැමෝම යනවා හකට. යනවා ඉතින්. ඉතින් දෝසි මාමා කාටවත් නිකන් නම් දෝසි දුන්නේ නැහැ. සල්ලි ගේන අයට විතරයි දෝසි මාමා දෝසි දුන්නේ. ඔහොම කාලය ක්‍රමයෙන් ගත වුණා. අපේ දෝසි මාමාගේ දෝසි ක්‍රමයෙන් විකිනෙන එකත් අඩු වුණා. මොකද දෝසි මාමා හැමදේම දුන්නේ සල්ලි වලටනේ. ආදරය, මනුස්සකම, දයාව, ලෙන්ගතුකම අපේ දෝසි මාමා ගාව තිබුණේ නැහැ. පුංචි දරුවන්ට එක දෝසියක්වත් නිකන් දුන්නේ නැහැ. මේ නිසා ගමේ අය මේ දෝසි මාමගෙන් දෝසි ගන්න එක හිතා මතාම මග ඇරියා. දෝසී අදත් කවුරුත් නැහැනේ. අනේ මම මොකද්ද කරන්නේ? ඇයි මගේ දෝසි ගන්න නැත්තේ? මෙච්චර රසට හදලා මේ මිනිස්සුන්ට සල්ලිවත් නැද්ද? මගෙන් හැමදාම දෝසි ගත්ත මිනිස්සුවත් දැන් ගන්න නැහැනේ. මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? මට නිකන් දෙන්න පුළුවනේ. මගේ සල්ලිනේ. ඔන්නෝම අපේ දෝසි මාමා ලෝභ සිතින් හිතන්න පටන් ගත්තා. මේ ඔක්කොම මම විසික්කනවා. මොකටද මේවා තියාගෙන ඔක්කොම විසික්කනවා? ඉතින් මේ පැන් රස විකුණන අපේ දෝසි මාමට අලාභම වෙන්න පටන් ගත්තා. ඒ තරහට මොහු ඔහුගේ වළං ඒ වගේම පැණි බඳුන් මේ සියල්ල විනාශ කර දැමුවා. ඉතුරු වෙච්ච දෝසිත් ඔහු තනියම කන්න පටන් ගත්තා. ඔන්න ඔහොම කාලය ගත වුණා. දෝසි මාමට ආයේ දෝසි හදන්න ගෙදර පැණි තිබුණේ නැහැ. ඉතින් දෝසි මාමා ගමේ කීප දෙනෙකුගෙන්ම පැණි ඉල්ලන්න ගියා. අනේ පුතේ, අනේ දුවේ, මට පැණි ටිකක් දෙන්න පුළුවන්ද? මගේ පැණි ඉවර වෙලා. අනේ මේ බලන්නකෝ, මට පැණි ටිකක් දෙන්න පුළුවන්ද? අනේ මහත්මයා. මෙන්න මෙහෙම දෝසි මාමා හැමෝගෙම පැණි ඉල්ලුවා. ඒත් කවුරුත් දෝසි මාමට පැණි දුන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මක් වෙලාද? මට පැණි දෙන්නේ නැත්තේ? ඉන්නකෝ කරන්න හොඳ වැඩේ. මම ආයේ කවදාවත් දෝසි හදන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? දෝසි මාමා ගොඩක් තරහෙන් ගෙදර ගියා. එතකොටම දෝසි මාමට පුංචි දරුවෙක් ඇවිල්ලා ආදරයෙන් වැළඳ ගන්නවා. ඒ වගේම මේ පුංචි දරුවා කියනවා අපි දෝසි මාමට ගොඩක් ආදරේ. ඒ නිසා ආයෙත් දෝසි මාමා දෝසි හදන්න. අපේ ගමේ හැමෝම දෝසි මාමට උදව් කරනවා. අපේ දෝසි මාමට මේක හිතට වැදුනා. මොකද එයා මිනිස්සුන්ට වෙනස්කම් කරාට මිනිස්සු එයාට වෙනස්කම් කරේ නෑ. ඉතින් අපේ දෝසි මාමා තේරුම් ගත්තා ලෝභකම හොඳ දෙයක් නෙවෙයි කියලා. ඉතින් දෝසි මාමා මේ හැමදේම තේරුම් අරගෙන ගමේ හැමෝගෙම උපදෙසුත් අරගෙන ආයෙමත් පැන් රස කරත්තේ වැඩ පටන් ගන්නවා. දෝසි ආයෙම සුපුරුදු කටහඬ මුළු ගම පුරාම ඇහෙන්න පටන් ගන්නවා. අපේ දෝසි මාමා දැන් නම් ගොඩාක් හොඳයි. එයා හැම දරුවෙක්ටම ආදරයෙන් රස කැවිල්ලක් දෙන්න පුරුදු වුණා. ඉතින් යාළුවනේ ආදරය තමයි හැම දෙයකම රහස.
මගේ පුංචි යාළුවෝ දන්නවද අපි ලෝභකම් කරොත් මසුරුකම් කරොත් අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඔයාලා ගාව තියෙන පුංචි දේ උනත් බෙදා හදාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. කතන්දර ආච්චිගේ කතා පොතේ 3 වෙනි කතන්දරේ තමයි මගේ දුවල පුතාලාට මේ කතන්දර ආච්චි ගෙනාවේ. එහෙනම් මගේ ආදරණීය දුවල පුතාලා කතන්දර ආච්චිගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊළඟ කතා එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්නම්.